අම්මෝ වදන සුපිරි දවසක් වගේ. හලෝ මචං. අඩෝ පසියා අදත් උඹ ඔය සන්ග්ලාස් දෙක දාන්නවද බං පොඩ්ඩක් දීපන් කොදා ගන්න. දීපන්. අඩෝ thank you බං පොඩ්ඩක් දීපන් දාගන්න පොඩ්ඩක්. මම ලස්සනයිද බං මෙහෙම ඉදිද්දි? ලස්සනයි. අම්මට හුඩු ගැම්මක්. අද නාමුද බං? එහෙනම් මේ ගණින්කෝ. අද නම් බං හොඳට කල්පනා කරන්න ඕනේ. කල්පනා කළා මං කියන බෑ කියලා. අනේ නාබු බං අනේ වනාමුකෝ. අඩෝල බෑ බං දාබරයි කියන හොඳේ. අයියකෝ. කතා ගන්න බලන්න. වෙසක් දවස. වෙසක් දවස. හොඳ දවසක් අද නේද ඉස්කෝල් දවසල් තියෙන්නේ. අද නම් අනිවාර්යෙන්ම යනවා ඉස්කෝල්. අම්මෝ මගේ ලේසි වෙනට පටස් ගන්න. පොඩ්ඩක් ඉඳහන්. ඇයි බං? අද දන්සර නෑ බං. ඉස්කෝලේ ගාව තියෙන. ඇයි බං මේ දන්සල් තියෙන්නේ නැත්තේ මන්දා. ඒ මොකක්ද දන්නවද බං? ඇයි බං? මිනිස්සු බඩු දීලා නෑ. ඇවිදිනෝනේ. අඩෝ වට සතුටුයි මට නම්. හරිම සතුටුයි. අපේ ගෙවල් ගාව දන්සල කනේ තියෙයි. ඒ දන්සල කරන්නේ අපි තමයි. අඩෝ මගේ යාළුවෝ ටික වරෙන් අපේ ගෙදර අද මම ඉස්කෝලේ යන්නේ නෑ. අද මම දන්සල කරනවා හැමදාම මට උඩු. හම්බෝ බං බැනරක් ගහද්දි මෙන්න මේකේ මේ බැනරක් ගහද්දි මොනවද දෙන්නේ කියලා ගහන්න එපා. ඒතකොට මිනිස්සු බලනවා බං මොනවද දෙන්නේ කියලා. අනික මේ පොතකින් ලියන්නේ බැනරක් ගහන්න. ඔබ ඉක්මනට ලියපන්. පුංචි අපේ දන්සල් කියලා ලියපන්. වැඩි ඕනේ නැහැ බං. ඇයි බං? ඇයි බං ඉතින් මේ පුංචි දන්සල් යන්නේ. ඇයි බං? ඒක නේ කියන්නේ පුංචි අපේ දන්සල් කියලා. ඉස්සුනේ. අඩෝ මාටියා ඔබ කියන කම ඊට නෑ බං මන් දැන් යන්න හදන්නේ. ලියමු. දැන් මතක් වුණා. කොබං බේ මේක මේ තියෙන වද මේ පුහුලට මම දෙනෝ ඕකගේ දෙක තැලෙන්න. තෝ පුහුලා ආයි ඔය වගේ වැඩක් කරලා තිබ්බොත් මන් තොට ගහන මැරලා වැටෙන්න බුරුවා. තෝ මොකද්ද කියන්නේ? අනේ දමන අයියේ. අනේ අයියේ. මට අප්ප පහක් දීපා. අනේ මේ අප්ප එක නෙමෙයි. අර පෝස්ටර් එක හල් තියෙන්නේ. මේ මඤ්ඤොක්ක දන්සලේ අප්ප දෙන්නේ. කෝ බලන්න උම්මට සිරි අනිත් පැත්තනේ වන් තින්නේ. නෑ මේකේ තින්නේ ආප්ප. උඹ හරියට මාටියා පෝස්ටරේ බලපං. මේ තියෙන්නේ ලස්සනට පෝස්ටරේ. අර සූප්ප තමයි ලියුවේ. ඌ ඉතින් අපි ඉස්කෝලේදී ඕකට කියන්නේ පුහුලා කියලා. ඕක පුහුලා උනේ ඕක හොඳ දරුවේ. බලන්න මේ රියල් තියෙන එක පුංචි පොඩි මිස්ටේක් එකක්. අප්පනේ
එන්නේ බෝස්තරේ අනිත් පැත්ත පොඩ්ඩක් උඹට මම උඹ දන්නවද මං කවුද කියලා? මන් දන්නවද බං උඹ කවුද කියලා අයියෝ මූගේ නම නිකන් දාබරේ ඒ වුණාට මූගේ කටහඬ නිකන් අඬබෙරේ වගේ හාපෝ මූ හැටි